හෙලෝ කොහොමද ඔයාලා හැමෝම සතුටින් ඇති නේද? ඔන්න ඉතින් මං උදේට සුදු බත් එකක්, බීට් කරියක්, පොල් සම්බෝලයක් එක්ක මුහුදු මාළු වලින් වෑංජනයකුත් හදාගත්තා. ඉතින් 2026 අලුත් අවුරුද්ද පිළිගන්න ඔයාලා ලෑස්ති ඇති නේද? මෙන්න මේ විදිහට තමයි මම නම් ලෑස්ති වුණේ. ඉතින් මේ මම අරගෙන ආව ග්‍රොසරි අයිටම්ස් වලින් කීපයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේවා එකින් එක හැම එකම පෙන්නන්න බැරි වෙයි. මොකද ගෙදර අස් කරන ගමන්නේ තියෙන්නේ. ඒක නිසා මට මේ දේවල් තියාගන්න වෙන ඉඩක් නැහැ. මට චූටි ඉඩක් තමයි ගෙදර තියෙන්නේ. ඉතින් සති දෙකකට විතර ඇති වෙන්න ග්‍රොසරි shopping කරා මම. මම හිතුවා වෙන අවුරුදු වලට වඩා හොඳින් 2026 අලුත් අවුරුද්ද පිළිගන්න ඕනි කියලා. ඉතින් ඔයගොල්ලන්නුත් එහෙම නේද හිතාගෙන ඇත්තේ? 2025 ගොඩක් කරදර සිද්ධ වුණා. හැබැයි ඒ හැම දේටම අපි මුහුණ දුන්නනේ. ඒ හැම දේටම අපි හුරු වුණා. ඉතින් මෙන්න මේ විදිහට ග්‍රොසරි අයිටම්ස් ටිකක් මං අරගෙන ආවා. ඉතින් ඔයාලා ලෑස්තිද 2026 අලුත් අවුරුද්ද පටන් ගන්න? මොන විදිහටද පටන් ගන්න සූදානම් කියලත් කමෙන්ට් කරන්න. මගේ වීඩියෝ වලට අලුතෙන් එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. එදා ඉඳන්ම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට තවදුරටත් එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට සීනි, කිරිපිටි, පරිප්පු ඔය වගේ දේවල් මම අරගෙන ආවා. වෙන අවුරුදු වගේ නෙමේ ඇති. ආර්ථික අපහසුතා ගොඩක් ඇති. ඒත් අපි තියෙන විදිහට මේ අලුත් අවුරුද්දට හැමදේම ආදරෙන් එකතු කරගමු. ඊට පස්සේ ඉතින් මම එළවලු ටිකුත් අරගෙන ආවා. මෙතන තියෙන්නේ මගේ 3-5 බඩු ටික. ඉතින් එළවලු නම් ගොඩක් දවස් තියාගන්න අමාරුයිනේ. ෆ්‍රිජ් එක පාවිච්චි කරත් ඒ දේවල් ගොඩක් දවස් තියාගන්න අමාරුයි. ඔන්න ඔය විදිහට ඒ ටික ගෙනාවට පස්සේ මෙන්න මෙහෙම තාත්තයි හබි එකතු වෙලා මෙන්න මේ විදිහට පැන්ට්‍රි කබඩ් ටිකක් මට ගහලා දුන්නා. 2026ට මට වගේ තියෙන බඩු ටික දාගන්න ඕනි කියලා. ඔන්න ඉතින් මෙයා ඉන්නවා. මෙයාටත් දැන් ආදරය කරන ගොඩක් අය ඉන්නවා. මට ඒ ගැන නම් හරිම සතුටුයි. පේනවනේ හොඳටම ජරා වෙලා ඉන්නේ. මොකද මෙයාට වැක්සින් එක ගහලා තියෙන්නේ. එයාව සෝදන්න බෑ. ඉතින් මේ තියෙන්නේ අද මගෙන් ගිය ඉන්ඩෝ ප්ලාන්ට්ස් ඕඩර් එක. ඔයගොල්ලන්ටත් ඕන නම් මගෙන් පැල මිලදී ගන්න පුළුවන්. ගිහින් එන්නම්. තෙරුවන් සරණයි. සුබ දවසක්.